සුබ දවසක් යාළුවනේ Bloom and Bite YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මේ බලන්න ඔයාලට රසම රස වෙනස්ම විදිහේ විතර ටිකක් හදන විදිහ තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. අපි දැන් බලමු කොහොමද හදාගන්නේ කියලා. මම පළමුවෙන් පාන් පිටි කාල් දෙකක් මැලලා ගත්තා. දැන් ඒකට වතුර එකතු කරගන්න ඕනේ. මේ ආකාරයට හොඳින් මේ පිටි මිශ්‍රණය වතුර දමාගෙන අනා ගන්න ඕනේ. මම මේ පාන් පිටි කාලෙන් දෙකක් ගත්තා. ඒකට ඒ විදිහටම ඒකටම වතුර ගත්තා. මේ අතින් හොඳින් අනාගත් මිශ්‍රණය තමයි මේ තියෙන්නේ. අපි දැන් ඒකට ලුණු එකතු කරගමු. අපි දැන් මේ මිශ්‍රණය පැත්තකින් තියාගෙන කැරට් ගාලා හදාගන්නවා. මට දැන් බිත්තර 3ක් අවශ්‍යයි. අපි දැන් මේ බිත්තර 3 කඩලා භාජනයකට දාගන්න ඕනේ. අපි දැන් මේ බිත්තර ටික හොඳින් කලවම් කරගමු. මම ඒකට කැරට් ටිකක් එකතු කරගන්නවා. අම්මරිස් කරල් 3. අපි දැන් ලුණු එකතු කරගමු. ලීක්ස් එකතු කරගමු. ලුණු එකතු කරගමු. ගම්මිරිස් එකතු කරගෙන ඇන්දකින් මේ ආකාරයට හොඳට මිශ්‍ර කරලා ගන්න ඕනේ. අපි දැන් මේ ආකාරයට එළවලු ටික හදා ගන්නයි යන්නේ. මේ ආකාරයට දෙපැත්තෙන් හොඳට ඇන්දෙන් තද කර කර නවා ගන්න ඕනේ. ඔයාලා මේක කර වෙන්න කලින් මේ විදිහට නවා ගන්න. මේ පැත්තත් අපි ඇන්දෙන් තද කරන්න ඕනේ. මේ පැත්තත් හොඳට තද වෙන්න නවා ගන්න ඕනේ. අපි දැන් එක පැත්තක් කර වුණාට පස්සේ අනිත් පැත්ත දාගෙන ඒ පැත්ත හොඳට කර කර ගන්න ඕනේ. මම දැන් තවත් බිත්තර රොටි එකක් හදන්නයි යන්නේ. මේ ආකාරයට හදාගමු. තෙල් ටිකක් මේ හැන්දෙන්
ගාගන්න අවශ්‍යයි. මේ බිත්තර රොටි එක කර වෙන්න නොදී ඇතුළට බිත්තර මිශ්‍රණය දාගෙන හොඳට තද කරගන්න ඕනේ. මේ තමයි මම අද හදාගත් බිත්තර රොටි එක. මේක හරිම රසයි, හරිම ගුණයි. ඔයාලත් මේ වගේ බිත්තර රොටි හදලන්න. මේ වගේ ලස්සන පාටක් ආවා. මේ කැරට් වලින් මේ පාට මේ වගේ ලස්සන පාටක් ආවේ. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, යාළුවොත් එක්ක ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයාලත් මේ ආකාරයට බිත්තර රොටි හදලා මට කමෙන්ට් එකකින් කියන්න. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.